මුළු ලෝකෙම ආධිපත්‍ය තියාගෙන හිටපු ඩයිනෝසර් වර්ගයාම සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය වෙලා යන්න හේතුව මොකක්ද කියලා දන්නවා? ගොඩක් අය හිතන්නේ මේක උනේ උල්කාවක් නිසා කියලා. හැබැයි අද අපි කියන්නම් මේක හරියට මුනේ කොහොමද කියන එක. ඔව් සම්පූර්ණයෙන්ම වඳ වෙලා යන්න කලින් ඩයිනෝසර්ස්ලා ලෑන්ඩ් එක අවුරුදු මිලියන 150ක් තිස්සේ ඩොමිනේට් කරගෙන හිටියා. කොහොම හරි එක දවසකදී ටොන් ට්‍රිලියන 1ක් ට්‍රිලියන 2ක් අතර උන චික්සකෝප් කියන උල්කාව පෘථිවිය වදිනවා. මේක වැටෙන්නේ අද මෙක්සිකෝ කියලා හඳුන්වන රටට. මේ ගැටීමෙන් හිරෝෂිමා වලට දැම්ම ලිටල් බොයි බෝම්බ් එක වගේ බිලියන 10ක එනර්ජි එකක් පිට වෙනවා. හිරෝෂිමා ගැන කියපු හින්දා දෙයක් කියන්න ඕන කියලා හිතුණා. ඒව හොයද්දී අපි දැනගත්ත දේ තමයි මේ වගේ මාස් ඔඩියන්ස් එකක ඉන්න ප්ලැට්ෆෝම්ස් වල කියන්න බැරි දේවල් ගොඩක් ඒව ඇතුලේ තියෙනවා කියන එක. ඒකට අපි ස්ට්‍රක්චර්ඩ් ප්ලෑන් එකක් හදුවා. හැබැයි ඒක ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔයාලගේ රික්වෙස්ට් මත. ඉතින් ඒ ශ්‍රීවස් කමියුනිටි එකට ජොයින් වෙන්න කැමති අය කවුන්සිල් කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි අපි ආයෙත් යන ටොපික් එකට. එතකොට තේමිය කලින් කියපු උල්කාව ඩයිනෝසෝස්ලාගේ වඳ වී යාමට හේතුවක් උනේ නෑ කියන්න බෑ නේද? ඕකේ ෂෝ. මේක වෙන්නේ මේ විදිහට. සයන්ටිස්ට්ලට පුළුවන් වෙනවා මේ උල්කාව වදින්න කලින් ඉඳන්ම ඩයිනෝසර්ස්ලා මැරෙන ගමන් තමයි හිටියේ කියලා ඔප්පු කරන්න. ඒ කියන්නේ මේක වැදුනත් ඩයිනෝසර්ස්ලා මැරෙනවා, වැදුනේ නැතත් ඩයිනෝසර්ස්ලා මැරෙනවා. මේ කාලේදී ඉන්දියන් භූතැටිය වෙනත් භූතැටි වලින් වෙන් වෙලා තමයි තිබ්බේ. මේ භූතැටිය තමයි ලංකාවේ ඉන්දියාව ඇතුළු රටවල් ගොඩක් එකතු වෙලා තිබ්බේ. මේ තැටියම ඩෙකන් ට්‍රැප්ස් කියලා හඳුන්වන ගිනිකඳු කලාපයක් පිහිටලා තිබ්බා. මේක කිලෝමීටර් 1000ක් පුරාවට පැතිරලා තිබ්බා. මේ ගිනිකඳු වලින් මේ උල්කාව වදින්න අවුරුදු ලක්ෂ 8කට වගේ කලින් ඉඳන්ම කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායු ලීක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ටිකෙන් ටික මේ අහිතකර වායු වලින් වායුගෝලය පිරෙන්න පටන් ගන්නවා. උල්කාව වදින්න අවුරුදු ලක්ෂ 3කට කලින් ගිනිකඳ පුපුරනවා. මේකෙන් ආව ලාව වලින් ලෑන්ඩ් එක කවර් කරගන්නවා. ඒ වගේම මේකෙන් ආව අලු වලින් හදාගත්ත වලාකුළු වලින් වායුගෝලය කවර් කරන්න පටන් ගන්නවා. මේක නිසා ඉන්දියාවේ හිටපු ඩයිනෝසර්ස්ලා ටිකෙන් ටික වඳ වෙලා යන්න පටන් ගන්නවා. හරි ඒ ඉන්දියානු කලාපයට විතරනේ. මේක මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් උනේ කොහොමද? උල්කාව වදින්න අවුරුදු 50000කට විතර කලින් මේ ගිනිකන්ද ක්‍රියාකාරීත්වය දරුණු වෙන්න පටන් ගන්නවා. මේකෙන් පිටවන අහිතකර වායු ලාව වලට අමතර පිටවෙන හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ්ස් නිසා සාගර එකපාරට රත් වෙලා එකපාරට සිසිල් වෙන්න පටන් ගන්නවා. මේකෙන් පරිසර පද්ධතිය බිඳ වැටෙන්න පළවෙනි ස්ටෙප් එක තියෙනවා. මෙහෙම වෙන්න හේතුව තමයි සාගර ආහාර දානමේ පදනම වෙච්ච ප්ලාන්ක්ටන් කියන ජීවියා මැරෙන්න පටන් ගත්තේ. ඊළඟට මේ ඇතිවන අන්බැලන්ස් එක නිසා හයිපර්කේන්ස් ඇති වෙන්න පටන් ගන්නවා. මේ හයිපර්කේන්ස් වලින් ඕසෝන් ලේයර් සිදුරු කරන්න පටන් ගන්නවා. ඉතින් සූර්යාගේ විකිරණ වලින් පෘථිවි ජීවය වේගයෙන් නැති වෙන්න පටන් ගන්නවා. ආ කියන්නේ උල්කාව වදින්න කලින්ම ලෝකේ ඩයිනෝසෝස්ලා වඳ වෙන ගමන් තමයි හිටියේ. ඔව් මේ කාලෙත් තමයි මැරෙන ගමන් තිබ්බ ප්ලැනට් එකට ඇවිල්ලා උල්කාවකුත් වදින්නේ. මේකෙන් ඩයිනෝසෝස්ලාගේ වඳ වී යාම ස්ථිර කරලම දානවා. වැදගත්ම දේ තමයි මෙතනින් අවුරුදු ලක්ෂ 5ක් විතර යනකොටත් මේ ගිනිකන්ද ක්‍රියාත්මක වෙලාම තියෙනවා. ඉතින් මේ හේතු දෙක නිසාම අන්තිමේදී පෘථිවියේ හිටපු ජීවි විශේෂ වලින් 75% සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය වෙනවා. හැබැයි එක ඩයිනෝසෝස් විශේෂයකට මේකෙන් බේරෙන්න පුළුවන් වෙනවා. ඒ තමයි අද අපි දකින කුරුල්ලෝ. මේ වගේ එඩියුකේෂනල් වැලියු එකක් තියෙන කන්ටෙන්ට්ස් ගොඩක් අපි ඉස්සරහට ප්ලෑන් කරලා තියෙනවා. ඒවා බලන්න ඕන නම් දැම්ම ශ්‍රීවස් ෆලෝ කරලා තියාගන්න.